නාමාගෙන හිත දහමට යෙදුනේ තප සට වැඩි ගමනේ රස තුරු පල වැල්ද යාදී තුරු පල වැල්ද යාදී එතැනේ රාජතුරු පල වැල යාදී එතැනේ විසිතුරු කුමරුන් දන්දී ඒවානේ තුරු කර ගත් තේතුම් තරණේ තුරු කරගත් තේතුම් තරණේ දෙරුවන් සරණයි දහම් සම්පත පදනම මගින් සිව්වන වරට සිදු කරනු ලබන අනුරපුරින් සිරිපා බලුවට පාදචාරිකාව අනුරාධපුර මුළුප්පුලම ශ්‍රී බෝධිඋප්පාරාම පුරාණ විහාරස්ථානයේ සිට මුළුප්පුලම මහමුලප්පුලම ඔත්තප්පුව සමුත්තේගම ගල්ගමුව කුරුණෑගල මුල්ගහවෙල රත්නකල්ය ගල්ගමුව නුවරඑන්න දීපෝවිත ඇහැලේපොළ ඉලක්ක මාර්ගයේ දීපාද පද්මදක්වා පාදිකාරිකාව විදාන් සයේ මාර්ග 10 වන විට දින 10ක් පුරාවට කෙරේ.
තව මාස ගානක් යන්නේ. බෝධිඋක්කාරාම පුරාණ විහාරස්ථානයේ සිට උලුක්කුලම මහබුලන්කුලම ඔත්තප්පුව සමුත්තේගම ගල්ගමුව කුරුණෑගල පොල්ගහවෙල රන්වෙන හන්දිය ගලිගමුව රුවන්වැල්ල දෙහිಓවිත ඇහැලියගොඩ කුරුවිට ඉරත්න මාර්ගයෙන් ඊපාද මළුව දක්වා මෙම උතුම් වීර පාරමිතා පාදචාරිකාව 2026 මාර්තු 15 සිට දින 10ක් පුරාවට සිදු කෙරේ. මෙම උතුම් සත්‍යක්‍රියාවට ඔබගේ දායකත්වය හා සහයෝගය ලබා දීම සඳහා දැසිතින් ආරාධනා කරන්නෙමු. පෙරුවන් සරණයි. සම්මා සම්බුදු පුන මුනි රාජුනේ दास aku salat miduni Mama das aku salat miduni Lama din ike Selamat Yeduni Mama
තප සතරදි ගමනේ සරණ සහිත වූ මා සමාදන් වූ පංචශීල ධර්මයෝ මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා කරගනිමි. මහා සංඝරත්නයට මම පිළිගන්න සිදු කරනවා. ඒ වගේම මේ මනසේලාටත් අපි ඉහිණිසක් දානයේ සූදානම් කරලා තියෙනවා. මේ මහසේලා පිළිපාති ක්‍රම වේදයට දානේ පිළිගන්න තමයි මේ පිළිසි සූදානම් කරලා තිබෙන්නේ. ඒ නිසා අපේ මේ මහසේලා පාත්‍රය එහෙම නැත්නම් පාත්‍ර තියෙන හොරගෙන මේ පිළිපාති ක්‍රම වේදයට
ඒ පිළිගන්න දාණය කැප කර ගන්නා හැටියට තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අපේ අනිකුත් ගිහි පින්වත් හැමදෙනාමත් ඒ ආකාරයෙන්ම ඒ නිසියාකාරව පිළියෙල කරලා තිබෙන විදිහට ඒ දානය සූදානම් කර ගන්න හැටියට සිහිපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. පළමුවෙන්ම ශ්‍රී පාද පත්මේ කරා වැඩම කරවන ලද කරන්න සූදානමින් ගමන ආරම්භ කරන ලද ඒ උතුමාරි මහා සංඝරත්නය ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවණීය යුතුව මේ අවස්ථාවේ අපි ඊටාම මෙසිරියුතුව පිළිගන්නවා. ඒ වගේම උතුම් මෙහෙණින් වහන්සේලා ඇතුළු උපාසික උපාසිකාවන් සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවේ අපි පිළිගන්නවා. එහෙමනම් අපි දැන් සියලු දෙනාම අපගේ නිවසේ සියලු දෙනාම දානමාන පූජා කරපු සියලු දෙනාම මේ ඇවිල්ලා වාඩි වෙන්නේ. මොකද ස්වාමීන්වහන්සේලාට වඩින්න තියෙනවා නැවත. ඒක නිසා ඉක්මනින්ම ඇවිල්ලා වාඩි වෙලා ඒ කටයුතු අවසන් කරගන්න සහයෝගය දෙනමින් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ දායක උපාසක උපාසිකාවන් බැතිමතුනේ ඒ වගේම මේ දානමය පින්කම සූදානම් කරපු රත්නායක තරුණ මහත්මයා ඇතුළු ඒ සදාවත් පින්තුනි අනුරාධපුරයේ ඉඳලා උතුම් ශ්‍රී පාද පත්මේ කරා දින 10ක පාදචාරිකාවක් වසර ගණනාවක් තිස්සේ මේ 4 වෙනි වර්ෂයට අපගේ සංකල්පයක් මත දහම් සම්පත පදනම මගින් නිසිත කරගෙන ලබන අවස්ථාවේදී ආරම්භක අවස්ථාව හැටියට අද දවසේ උදෑසන මහා සංඝරත්නයට වැඩම කරපු දසසිල් මාතාවන් ඒ වගේම අනිකුත් අපේ බැතිමතුන් හැමදෙනාටම උදෑසන දානය සූදානම් කරමින් මේ මාහැඟි පින්කමට ශක්තියක් ධෛර්යයක් වුණා. පාදචාරිකාවක් කියලා කියන්නේ ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් කාරණාවක් නොවේ. උත්සාහය, වීර්යය, අදිෂ්ඨානය කැපකිරීම තියෙනට ඕන. හේතුව තමයි පාදචාරිකාවන් සිදු කරනකොට ශරීරයේ විවිධ ආබාධ, ඒ වගේම වේදනාවන්, අපහසුතා අපි හැමෝටම ඇති වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම විඳ දරාගෙන තමයි මේ තුන් ශ්‍රී පාද පත්මය වන්දනාමාන කරන්නට මම හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොවේ අපේ මේ ශ්‍රී ලංකාවේ සතර දිසාවෙන්ම මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේලා ඒ වගේම බැතිමතුන් හැම කෙනෙක්ම එකතු පහදා වෙමින් ඉන්නවා. මේ වෙන විට 85කට අධික පිරිසක් අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ පිරිසත් එක්ක මේ ගමන් ආරම්භ කරමින් මේ අද දවසේදී උදෑසන දාණය සූදානම් කරලා ඒ ලබා දුණු ශක්තිය, ධෛර්යය අපට ඉතාමත් වටිනවා. ඒ හේතුව තමයි ඔබට මේ පාදචාරිකාවට සම්බන්ධ වෙලා ශ්‍රී පාද පත්මය වන්දනාමාන කරගන්න නොහැකි වුණා. ඒට පහසුවක් තකා අපට මහා සංඝරත්නයට මේ බැතිමත් පින්වත් හැමදෙනාටම උදෑසන ආහාර දාණය පූජා කළා. ඉතින් අමුතුවෙන් සිහිපත් කරන්න අවශ්‍යතාවයක් වන්නේ නැහැ දාණය පූජා කරාම ලැබෙන ආනිසංස මොනවද කියලා. ඉතින් ඔබගේ අරමුණ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය වන්දනාමාන කරන්නට වැඩම කරන්නේ මහා සංඝරත්නයට මෙහෙණින් වහන්සේලාට ඒ වගේම අපේ අනිකුත් බැතිමත් හැමදෙනාටම සංග්‍රහ කරන එක බොහොම ශ්‍රද්ධාවෙන් ඕනෑකමෙන් පාදෝවණය කරලා හරියට සංඝසත දානමේ පින්කමක් සිදු කරනවා වගේ මේ සියල්ලක්ම සෝදානම් කරලා තියෙනවා. ලොකු කටකිරීමක් කරලා තියෙනවා. මෙතෙන් මෙවැනි විශාල පිරිසකට මේ කාල සීමාවෙදී ආහාර වේලක් දෙනවා කියන්නේ යක් අපහසු කාර්යයක්.
නමුත් අපේ නෙළුමුවට අධිපතිතුමා ඇතුළු මේ මහත්මිය ඇතුළු ඒ ඥාති සහෝදර හිතවත් හැමදෙනාම එකතු පහදා වෙලා තමයි මේ උදාන කර්තාව සිද්ධ කළේ. අපි කතා කරනකොට අපිට එකපයින්ම කිව්වේ ස්වාමීන් වහන්සේ අපි උදෑසන දාන ටික අපේ නිවසේ දෙනවා. අපිට පහසුව දෙන්න බෑ, අපිට පිළිගන්නන්න ඕනේ. මේ කියන්නේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ පින්කම රැස්වත කරන්න ඕනේ කියන එක තමයි සිහිපත් කළේ. ඉතින් මේ විදිහට ඒ කඩසු සිද්ධ කර ගන්නට යුතුලා. ඉතින් ඉතාමත් උදාර වටිනා පින්කමක් සිද්ධ කළේ. ඒ නිසා දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මාර්ගනිසාද අපි තවත් වැඩම කරන්න අවශ්‍ය නිසා. Amma, enna vayana තෙරුවන් සරණයි. දහම් සම්පත පරිණිම පසු සිරුවර වරට සිදුවන ලබන අනුරපුරිය සිරිපා මඩුවට පාදචාරිකාව අනුරාධපුර මුළුපුරම ජීවෝදයාරාම පුරාවස්ථාන ආරම්භ සිට මුළුපුරම මහපුරම උත්තම්පුර සමන්තේකව රාජපුර මුරුකෙල පොල්ගමගෙන රාජ්‍යසභිය කලියුව උවන්වැල්ල දෙහිවෝවිට ඇගිලිපුඩ උවිට ඉරක් මාගේ සීපාද මර්ග දක්වා Belum pas ini.
හරි හරි හරි. ඒක පොලිසිය. ඒක තමයි මට ආරංචි. යන්න. පාදකාරිකාව එදා 26 මාර්තු 15 සිට දින 10ක් පුරාවට සිදු කෙරේ. දෙලොව සත්‍යක්‍රියාවට ඔබගේ ධාර්මිකත්වය හා සහයෝගය ලබා දීමට සඳහා දැන් ආරාධනා කරන්නේ.